මේ පැකේජ් තුනම තුන් පාරකට තමයි ආවේ. මේ වගේ අර ඒකට තමයි මම ඒක මාරම cute 2 in 1 එක. ෆස්ට් ටයිම් තමයි ඉතින් මම තෙමකින් මේකප් ඕඩර් කරේ. මේ සෙට් එක. කඩලා මේක මාරම ලස්සනයි. Hello everyone, welcome back to my YouTube channel. ඔන්න අදත් තෙමු එකේ වීඩියෝ එකක් තමයි අරගෙන ඉන්නේ. ඉතින් මේ නම් කීමිනි තෙමු ඕඩර් එකද කියලා මට මතකවත් නැහැ. මොකද මම ඒ තරම් තෙමු එකෙන් ඕඩර් කරලා තිනවා සෑහෙන්න. ඉතින් මම අර අන්තිමට දාපු තෙමු වීඩියෝ එකේ තියෙන එක ගොඩාක් දෙනෙක් බලලා තිබ්බා. ගොඩාක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බා. ඊපස්සේ මම ආයෙත් තෙමු එකෙන් ඕඩර් කරා. හැබැයි ඒ වගේ වෙන වෙනම මම වීඩියෝස් අරගෙන ආවේ නැහැ. මොකද එහෙම වුණොත් මගේ YouTube channel එක මේ තෙමු වීඩියෝස් විතරක් වෙන හින්දා. හැබැයි අද මම මේ වීඩියෝ එක කරන්නේ මම ටිකක් වැදගත් වෙයි කියලා හිතන දේවල් ටිකක් ගෙන්න ගත්තා. ඉතින් මම හිතනවා ඒවට ඔයාලත් කැමති වෙයි කියලා. එහෙනම් මාත් එක්ක බලමු මොනවාද අද මම ඕඩර් කරලා තියෙන්නේ කියලා. පැකේජ් තුනක් තියෙනවා. මේ පැකේජ් තුනම තුන් පාරකට තමයි ආවේ. ඊයේ එකක් ආවා. ඊයේ උදේ එකක් ආවා. ඊට පස්සේ හවස් එකක් ආවා. ඊට පස්සේ අද එකක් ආවා. මං චුට්ටක් කඩලා බැලුවා මම ඕඩර් කරපු දේවල් හරියටම තියනවද කියලා. හැබැයි ඇතුලේ හරියටම මම දිගාලා බැලුවේ නෑ. අපි බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉස්සලා මේකෙන් පටන් ගමු. මම ඕඩර් කරා මේ වගේ අර ඕඩර් කරා ඔයිල් දාන්න පුළුවන් එකක්. මේක ලීටර් ගානක් තියෙනවා මිලිලීටර් ගානක් තියෙනවා. මම ඒකේ ලොකුම එක තමයි ඕඩර් කරේ. මෙහෙම ප්‍රෙස් කරලා ගන්න තියෙනවා. ඔයාලා ඒක දන්නවනේ. මේකෙත් මම කලින් වගේම ප්‍රයිස් එකයි ෆොටෝ එකයි එහා පැත්තෙන් දාන්නම්. මේකට තමයි මම ආසාවෙන් ඕඩර් කරපු එක. ඊට කලින් අනිත් එක බලන්න. ඒක බලන්න කලින් මම ඕඩර් කරා මේ අර කොණ්ඩේට දාන්න එකක් ඉස්සරහට. මගේ අර කොණ්ඩේ අර චුට්ටක් මේ තියෙන ඉතින් මෙහෙම අරගෙන මෙහෙම ඉස්සරහෙන් දාලා වා ඒක ලස්සනයි. වා ඒක මාර ලස්සනයිනේ. මං ඉක්මනට කන්නඩියෙන් බලන්න. ළමයි මේක ඇත්තටම ලස්සන මේ ඒ කියන්නේ මේක වෙනම කොණ්ඩයක් දාලා කියලා පේන්නේ නැහැ. මේක දැන් මම නිකන් ක්ලිප් කරලා ගහුවේ. හරියටම ඇතුලෙන් දාලා ක්ලිප් කරා නම් මේක වෙන එකක් කියලා පේන්නේ නැහැ. මාරම ලස්සනයි. ඒක දාද්දි වෙනම ලුක් එකක් ආවා මං හිතන්නේ. ඒත් එක්කම ආයෙ මං ඕඩර් කරා. මේක පොන්ටෙල් එකක් දාන්න එකක්. අපි ඉස්සරහම උඩට කරලා පොන්ටෙල් එක දාලා ටන්ටටා මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ තමයි මේක තියෙන්නේ. මේක අර උඩට කරලා පොන්ටෙල් එක දාලා මෙන්න මෙහෙම වටේට මෙහෙම රිබන් එකකින් ගැට ගහන්න තියෙනවා. ඊට පස්සේ මේ විදිහට එල්ලිලා තියෙනවා. මෙහෙම අරගෙන පොන්ටෙල් එකක් දාලා මේක වටේට දාන්න තියෙන්නේ. ආ ලස්සනයි. මට මාර හැපි.
මේවත් පොඩි ගණන් වුණේ එකයි මම ඕඩර් කරේ මේ මම දැන් එහා පැත්තේ ෆොටෝ එක දානවනේ. හැබැයි ඒ ප්‍රයිස් එකට නෙමෙයි මට හම්බුනේ ඊට වඩා අඩුවට තමයි මට හම්බුනේ. අර එක වෙලාවකට දවසකගේ මට එක වෙලාවකට පැය 11ක් වගේ පෙන්වනවා. ඒ පැය 11 ඇතුළත තියෙන ගානටත් වඩා තව ටිකක් අඩු වෙනවා. ඒක ඉවරෙන් ඒ පැය 11 ඉවර වෙන කලින් මන්ට ඕඩර් එක දාන්න ඕනේ. එහෙම දාලා තමයි මේ ටික ගත්තේ. ඒ නිසා මට සෑහෙන ගාණක් අඩු වුණා. තියෙන ගානටත් වඩා. ඒ නිසා මම හිතනවා මේ ටික වටිනවා කියලා. අනික ඔයාලා දැක්කනේ මේ ටික හොඳට මේ මට ඊළඟට බැක් කවර් එකක් ගත්තා. ඒකත් මාර ලස්සනයි. මේක නම් මට මේ බැක් කවර් එක නම් මට ඇත්තටම ඕන වෙලා තිබෙන්නේ නැහැ. අර ලිමිට් එකක් තියෙනවනේ අපිට අර මට 2900 ගානට වඩා ඕඩර් කරන්න තිබ්බේ. මගේ ඔක්කොම අර මම කියන්නේ මම පැක් 3කටනේ ඕඩර් කරේ. එතකොට මේ එක ඕඩර් එකක් දානකොට 2700 ගානක් වගේ තමයි පෙන්නුවේ. ඊට පස්සේ පොඩි ගානක් ඇඩ් කරන් තිබ්බා. ඉතින් මොන හරි ඕඩර් කරන්න. ඉතින් මම මේ බැක් කවර් එක දැම්මා. ඒකත් හැබැයි හොඳයි. ළඟට මේක ඇවිල්ලා මස්කාරා ඊළඟට මං ආසම එක තමයි මේක ඉස්සෙල්ලක් නැතුව හිටියේ මේ ඕඩර් එක එනකම් මොකද මට මේක බලන්න ඕනේ හින්දා. ඔයාලා විශ්වාස කරන්නේ නැති වෙයි මේක මට කියලා හම්බුනේ කියලා. මේක මාරම ලස්සනයි. ළමයි මම ගත්තා පින්ක් කලර් ස්කර්ට් එකක්. ඉතින් ඒකට තමයි මම මේක ඕඩර් කරේ. මේක මාරම ලස්සනයි. අනික ෆිට් ඔන් එකත් මාර ලස්සනයි. ඇඟේ ගානටම තියෙනවා. මේ පිටිපස්සා මේ ඉස්සරහා මාර ලස්සන ළමයි. මේක මාරම අඩුයි. ඒකයි මට මේ විශ්වාස කරන්නත් බැරි. මොකද මේක දැන් ලංකාවෙන් ගත්තම ඔයාලා කීයක් හිතනවද මේක බණ්ඩු කණික මේ අර මාර හොඳට කියන්නේ හොඳ මෙටීරියල් සහ හොඳට තියෙනවා මේක. ඉතින් ඔයාලා මේ ලංකාවෙන් ගත්තා මේක කීයක් වෙයි කියලා හිතනවද? සාමාන්‍යයෙන් මේ වගේ එක මම හිතනවා 3500ක් 4000ක්වත් වෙයි කියලා. අඩුම 3500ක්වත්. හැබැයි මම මේක ගත්තේ සෑහෙන අඩුවට මම ෆොටෝ එක දාන්න. හැබැයි ඒ ප්‍රයිස් එකට නෙමෙයි මට හම්බුනේ ඊටත් වඩා අඩුවට තමයි මට මේක හම්බුනේ. අපි දැන් බලමු මේක ඇවිල්ලා ෆ්‍රොක් එකක් මට නෙමෙයි අම්මිට. මම අම්මිට මේ සැරේ අවුරුද්දට ටෙමු එකෙන් තමයි ඕඩර් කරේ මේ ෆ්‍රොක් එක. ඒක මාරම ලස්සනයි. මේ මෙටීරියල් එක හොඳයි. ඊට පස්සේ බබාටත් අවුරුද්දට ඔක්කොම يعني මම කලිනුත් අවුරුද්දට කියලා දුම් ගොඩාක් ඕඩර් කරානේ. ඒ නිසා මම මේ සැරේ ලංකාවෙන්වත් ඒ කියන්නේ ෂොප් වලින්වත් ලොකුවට ඇඳුම් ගත්තේ නැහැ. මොකද මට දැන් ටෙමු එකෙන් ඕඩර් කළා මේ ෂොප් වලින් ගන්න හිතෙන්නේ නැහැ. ඒ ඇයි කියලා මන් දන්නේ මේ මට ඒ දන්න එහෙම ගන්න හිතෙන්නේ නැහැ. ෂොප් වලට ගියත් ලස්සන එකක් සෙට් වෙන්නේ නැහැ. එක්ක ගණන් වැඩි කියලා හිතනකොට අපරාධ ටෙමු එකේ මීට වඩා අඩුවට ගන්න තිබ්බනි කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා මම අර ලොකුවට අවුරුද්දට කියලා වෙලියට ගිහලා shopping කරේ නැහැ. ඒ අපේ family එකේ අයට අරන් දෙන්න ඕනේ නේ අවුරුද්දට. එහෙම මම ගිහලා shopping කරා. හැබැයි අම්මිටයි අයියට මට බබාට ටෙමු එකෙන් තමයි order කරේ. මේකත් එහෙම order කරපු frock එකක්. ඒක මාරම cute. මාරම ලස්සනයි. ඒකත් බබාට ගාන්න තියෙන එක මාර ඩීසන්ට් මේ ෆ්‍රොක් එක. මේකත් රුපියල් 3000 ගන්න හරි 2000 ගන්න හරි මේක තිබ්බේ. 3000 ගන්නද කොහොද? හැබැයි අඩු වෙලා මට රුපියල් 2000 ගන්න හරි 1000 ගන්න හරි තමයි මේක හම්බුනේ. ඉතින් මටත් විශ්වාස කරන්න බෑ ඒ ගානට මට මේක හම්බුණාද කියලා.
ඉතින් එහෙම බලද්දී මේ ඔක්කොම මට නිකන් හම්බුණා වගේ තමයි දැනෙන්නේ. එහෙම නෙමෙයි ඉතින්. අර සෑහෙන අඩු නිසා දැන් ලංකාවේ ගත්තා නම් මේ වගේ එකක් ගන්න බෑනේ අපිට. ඒ නිසා මට එහෙම හිතෙනවා. මේ ඇවිල්ලා අයිලයින් එකක්. මේකල 2 in 1 එකක්. මේ පැත්තෙන් ඇවිල්ලා ළමයි අර ඇහි කෝන් එක පේනවද මන්ද? අර කෝන් එක මෙහෙම තියන්නේ ඒක සහ මේ පැත්තේ අයිලයින් එක අදින එක. try කරලා බලන්න ඕනේ ඉතින් ඒ විදිහටම ලස්සනට එනවද කියලා. ෆස්ට් ටයිම් තමයි මේ මේකප් බඩු ඕඩර් කරේ. මේක ඇවිල්ලා කන්සීල් එකක්. මේ පැත්තක් තියෙනවා. මේ පැත්තක් තියෙනවා. මෙන්න මේක ඇවිල්ලා මේ පාට මම හිතන්නේ ඔයාලට පේනවා කියලා නම්. මේක ඇවිල්ලා මේ පාට. ෆස්ට් ටයිම් තමයි ඉතින් මම තෙමුකින් මේකප් ඕඩර් කරේ. හැබැයි ඉතින් අර කියන තරම් වරදක් නෑ. හොඳට තියෙනවා. ආයෙ ඕඩර් කරා මම මෙන්න මේ සෙට් එක. මේකේ තියෙනවා 1 2 3 4 5 6. 6ක් තියෙනවා. ඔයාලා දන්නවා මම ගෙදරින් තමයි මූණ මේ අනවශ්‍ය රෝම ටික අයින් කරගන්නේ. ඉතින් මේ ඒ නිසා මම මේකත් ඕඩර් කරා. මේකත් මට චූටි ගාණක් තමයි උනේ. ඊළඟට බලමු අපි මේක බබාට ඕඩර් කරේ ටිකක් අර මම වීඩියෝ කර ඉද්දී මේ මම වීඩියෝ කරන එකේ බැටරි බැස්සා. මේක ඒ තමයි ඊළඟට ඕඩර් කරේ. මේක ඕඩර් කරේ බබාට. මේක ඇවිල්ලා මේ අර මේ පළතුරු මෙහෙම කඩලා මෙහෙම මෙන්න විදිහට සෙට් කරන එක. මේකේ පළතුරුයි එළවලුයි මේකේ පළතුරුයි එළවලුයි දෙකම තියෙන එක. හැබැයි මේක බලමු බබාට දීලා සෙල්ලම් කරයිද කියලා. නේ ඇවිල්ලා ඒක මේකත් මාස් එකක්. මේ වගේ ටී-ෂර්ට් එකක් මම ඕඩර් කරන්නවා හිටියේ. මේක මාරම ලස්සනයි, මාර ක්වොලිටි. මේ මෙටීරියල් එකත් මාරම හොඳයි. මේ ප්‍රින්ට් එකත් මාර ලස්සනයි. මේක තමයි මම හිතන්නේ අන්තිම ඕඩර් එක. තව එකක් තියෙනවා. ඉතින් මේක ලංකාවෙන් ඉතින් මම හිතනවා මේක ලංකාව ගත්තා නම් සෑහෙන ගණක් වෙනවා. හැබැයි මේකේ මම ගොඩක් අඩුවට තමයි ගත්තේ. මම ප්‍රයිස් එක දානවා එහා පැත්තෙන්. ඒ වගේම මම ඕඩර් කරේ මෙන්න මේක. මේක ඇවිල්ලා ඉයරින්ග්ස් දෙකක්. මෙන්න මෙහෙ. ඒක තමයි ඉයරින් එක. මේක බැටරි බැස්සනේ. මේක තමයි ඉයරින් එක. එකත් මාර ලස්සනයි. ෆොටෝ එකේ තිබ්බ විදිහටම තිබ්බා. මොකද ගිය පාර මම ඉයරින් එකක් ඕඩර් කරා. ඒක චුට්ටක් අර ෆොටෝ එකේ තිබ්බ වල ටිකක් චූටියි. හැබැයි මේක නම් තියෙන විදිහටම තියෙනවා. හව්. ඉතින් මේ ටික තමයි මම ඕඩර් කරේ. අර අවුරුදු shopping වලට මෙන්න මේ ටෙමු ඕඩර් එක ගන්නත් පුළුවන්. ඉතින් කියන්නේ එහෙම කියලා ගන්නත් බෑ. ඉතින් මොකද මම ටෙමු එකකින් අර නිතරම ලස්සන එකක් දැක්කත් ඕඩර් කරන හින්දා. ඉතින් මේකත් ඒ වගේ. ඉතින් මේ ටික තමයි ඕඩර් කරේ මේ සැරේ. ගොඩක් පොඩි ගාණන් වලට තමයි මේ ටිකත් ගත්තේ. ඒ නිසා හරිම වටිනවා මේ ඕඩර් කරපු ටිකත්. ඉතින් ඔයාලා මගේ කලින් තෙමු ඕඩර් කරපු වීඩියෝස් බලුවේ නැත්නම් ඒ ටිකත් බලන්න අනිවාර්යයෙන් මම පල්ලෙහාන් දාන්නම්. ඒ වගේ ලින්ක්ස් ටික. මේක මට හපි අරන් දුන්නේ.
මේකත් මම ටෙමු එකෙන් ඕඩර් කරන්නම් කියලා තමයි හිටියේ. ඒත් ඔයාලා දන්නවනේ අපිට අර කම්පියුටර් පාස් ටොප් ෂොප් කම්පියුටර් ෂොප් එකක් තියෙනවා කියලා. ඉතින් එයා එකෙන් ඒකට බඩු ගෙනනකොට මේකත් ගෙන්නලා තිබ්බා. ඉතින් මේක මාර යූස්ෆුල්. එහෙනම් මෙතන මේ වීඩියෝ එක ඉවරයි. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්. බයි බයි. බලන්නකො පැතුම් අයියා. පේනවද කියලා? ඉස්සර එක පේනවා පස්සේ